අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලාගෙනුත් ඒ වගේම ත්‍රිනිකායක නායක හිමිපාණන් වහන්සේලාගෙනුත් ඒ වගේම සියලුම නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවේ බලධාරීන් මැති ඇමතිවරු මොනවා හරි වරදක් කරලා අනීතික දේවල් කරලා මහජන පීඩක දේවල් කරලා නීති විරෝධී අනපනත් ගෙනල්ලා ඒවායේ මහජන විරෝධී ආවට පස්සේ ඔබ වහන්සේලාව දකින්න එක වළක්වන්න ඔබ වහන්සේලාගේ දොරවල් වහන්න මේ අයට වහලා පණිවිඩයක් යවන්න ඒ අනීතික දේවල් ඒ නීති විරෝධී දේවල් නිවැරදි කරලා එන්න එතකොට වෙලාවක් දෙන්න කතා කරන්න කියලා. එහෙම නැත්තම් හැමදාම මොකක් හරි වරදක් කරලා බාල්දියක් පෙරලා මිනිසුන්ට කරදරයක් කරලා මල් වත්තට අස්ගිරීට දුවගෙන යනවා මල් වට්ටියක පළතුරු වට්ටියක අටපිටි කරක් අරගෙන. ඉතින් මං හිතන්නේ මේ බුද්ධ ආගම මේ රටේ ප්‍රමුඛ ආගම නෙවෙයි කියලා කියපු මිනිස්සු ඒ වගේ බුද්ධ ආගමට අපහාස කරපු මිනිස්සු ගස්ගල් වලට වදින්නේ ගෝත්‍රිකයේ කියපු මිනිස්සු අද පන්සල් ගානේ බඩ ගන්නවා ඒ සත්‍ය වශයෙන්ම මේ බෞද්ධයාට බෞද්ධ දර්ශනයට බෞද්ධ ආගමට දෙන ආදරයට නෙවෙයි තම මහ ජනතාවගෙන් නැගෙන විරෝධය සමනය කරගන්න නාට්‍යයක් පෙන්වීමක් තමයි. එහෙම නැත්නම් සාමාන්‍ය මේ ජනාධිපතිවරයා ප්‍රධාන මේ ආණ්ඩුවේ බලධාරීන් කිව්වේ පන්සලට යනකොට කැමරා අරන් යන්න ඕනේ නැහැ කියලා. ඉතින් දැන් පන්සලට යනකොට කැමරාත් අරගෙන යන්නේ ඒ තමන් අතින් වෙච්ච වැරදි එහෙම වැරද්දක් නැහැ කියලා මහානායක හාමුදුරුවන්ටයි නායක හාමුදුරුවන්ට පවසන්න. ඉතින් මං හිතන්නේ මේකට ඉඩ දෙන්න එපා. මේ රට ඉතාමත් නරක තැනකට යනවා. ඩයස්පෝරාවට ඌය වෙන විදියට ඩයස්පෝරාවට හිත්‍රි දෙන විදියට මේ ආණ්ඩුව කිසිසේත්ම කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ආණ්ඩුව හැමතිස්සෙම වැඩ කරන්නේ ඩයස්පෝරාව සන්තෝෂ කරන්න මිසක් මේ රටේ පුරවැසියව සන්තෝෂ කරන්න නෙමෙයි. ඒක ඉතා පැහැදිලිව අපිට පෙවුණා පසුගිය කාලේ වෙච්ච සිද්ධීන් අනුව. අපි දැක්කා පහුගිය දවසක පූජකතුමෙක් කතෝලික පූජකතුමෙක් පොලිස් අනනොතක ධාවනය කිරීම මෝටර් බයිසිකලේ ධාවනය කිරීම නිසා උන්වහන්සේව නවත්තාගෙන පහර දුන්නායයි කියමින් පොලිස් නිලධාරි කීප දෙනෙකුගේ වැඩ තහනමකට ලක් වුණා. ඒ වගේම තමයි ඒ සම්බන්ධයෙන් කාදිනල උන්වහන්සේ අතර පියතුමන්ලා මැදිහත් වෙලා පියතුමා වෙනුවෙන් හිටගත්තා. හැබැයි අද වෙනකොට තිරිකුණාමලේ පූජා භූමියක බුදු පිළිමයක් තැබීමේ කටයුත්ත සම්බන්ධයෙන් ඇතිවෙච්ච නීතිමය ගැටුමේදී ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් සහ ගිහියන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන මේ වන විට දිගින් දිගටම ඉතාමත් පීඩාකාරී ලෙස රිමාන්ඩ් බන්ධනාගත කරමින් තිබෙනවා. ඒ වගේම කරු අධිකරණය ඉතාමත් ස්වාධීනව මේ කටයුත්ත ගැන අවධානය යොමු කරලා තිනවා. කරු මහේස්ත්‍රාත්තුමා පවසලා තිනවා මේ පැමිණිල්ලේ එමෙන්නත බී වාර්තාවේ තියෙන අඩුපාඩු නිවැරදි කරන් එන්න විරල සංරක්ෂණ පනත යටතේ තියෙන ඒ චෝදනා නිවැරදි කරන් එන්න කියලා පොලිසියට උපදෙස් දුන්නත් පොලිසිය සම්බන්ධයෙන් තවමත් නිසි පියවර අරගෙන නැහැ. තරහ දිනයකදී මේ කාරණාව සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ පැමිණිල්ලේදී උන්වහන්සේට පහර දීමත් සම්බන්ධයෙන් තමයි මේ පැමිණිලි ඉදිරිපත් කළා තියෙන්නේ. අපිට දැනගන්න ලැබිච්ච විදිහට මුතු කුඩයක් කරනකම් පහර දුන්නායයි පවසලා තිබෙනවා ඒ ස්වාමීන් වහන්සේලා. ඉතින් මම හිතන්නේ පොලිසිය උත්සාහ කරනවා මේ ඒ අයට දාපු FR එක එහෙම නැත්නම් මූලික අයිතික වාසියන් කඩවීමේ පෙස්සම අයින් කරගත්තොත් අර බී වාර්තා එහෙම නැත්නම් පැමිණිල්ලේ තියෙන ඒ චෝදනා වෙනස් කරන්නම් කියලා. එහෙම මහේස්ත්‍රාත් අධිකරණයක් ඇතුලේ ඩීල් දාන්න පොලිසියට බෑ. පොලිසිය අනීතික කිසිම සාධාරණයක් නැතුව කරන මේ වැරදි චෝදනා පත්‍රය නිවැරදි කරන්න ඕන. මේ වන විට 2006 දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඒ වෙරළ සංරක්ෂණ පනත යටතේ තියෙන ඒ ප්‍රතිපාදන අනුව මේ පන්සලට ඒ ස්ථාන ලබා දීලා තියෙනවා. ඒ වගේම අනෙකුත් රාජ්‍ය ආයතන වලින් අවශ්‍ය ලියකියවිලි ලබා දීලා තියෙනවා. මේ ස්ථානයේ පූජා භූමිය ලෙස භාවිතා කරලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී ඊටමම අනීතිකව මේ කටයුත්ත පොලිසිය විසින් කරගෙන යන බවක් පේනවා. ඉතින් පොලිසිය මේ වෙලාව උත්සාහ කරන්නේ Tamanට දාලා තියෙන FR කේස් එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් කඩවීමේ මේ නඩුව පෙස්සම අයින් කරගෙන
මේ පැමිණිල්ල සංශෝධනය කරන්න. ඉතින් මම හිතන්නේ එහෙම ඩීල් දාලා වැඩ කරන පොලිසියක් අපි අතීතයේ දැකලා නැහැ. ඒක නිසා මම හිතන්නේ ගරු මහේස්ත්‍රාත්තුමාටත් සාධාරණව තීන්දුවක් දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද පොලිසිය ඉතාමත් අනීතිකව දේශපාලනීකරණය වෙලා මේ බෞද්ධයාට හිරිහැර කරන පොලිසිය බවට අද පත් වෙලා තියෙනවා. ඉතින් පොලිසිය ධර්ම චක්‍රයක් තියෙනවා ලාංඡනයේ. ඉතින් මම හිතන්නේ පොලිසිය මීට වඩා කාරුණික වෙලා මේ සම්බන්ධයෙන් මේ බෞද්ධයාගේ උරුමයන් අයිතිවාසිකම් රකින්න තැනට වැඩ කටයුතු කරන්න ඕන කියන එක තමයි මගේ අදහස.